හෙලෝ යාළුවනේ සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ කොහොමද මේ අන්තිම ඉන්ටර්විව් එක ගොඩ දාගන්නේ කියලා. ඉතින් ඒකේ ප්‍රශ්න සාමාන්‍යයෙන් ටිකක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් 20ක් 25ක් වගේ තමයි අහන්නේ. ඒකේ ඉතින් ඩිපෙන්ඩ් වෙන එක එක්කෙනාගේ විදිහට ඩිපෙන්ඩ් වෙනවා. සාමාන්‍යයෙන් ඉන්නවා 7 දෙනෙක් විතර ඉන්නවා. සාමාන්‍ය හෝල් එකකට දාලා ලොකු හෝල් එකක් තියෙන්නේ. ඒකේ 7 දෙනෙක් විතර ඉන්නවා. එක්කෙනා තමයි ගන්නෙ. සාමාන්‍යයෙන් එක්කෙනාගේ සාමාන්‍ය පැය භාගයෙන් යවන කට්ටියක් ඉන්නවා. විනාඩි 45 විනාඩි 50 තියාගත්ත කට්ටියක් ඉන්නවා. ඒ වගේ එකින් එකට වෙනස් වෙනවා. ඉතින් මේ සාමාන්‍යයෙන් ඉතින් අහන්නේ ඉංග්‍රීසි වලින් තමයි අහන්නේ. ආයේ මුකුත් සිංහල කතන්දර මුකුත් නැහැ. ආයේ පටන් ගත්ත දැන ඉඳන් ඉංග්‍රීසියෙන් අහන්නේ. එතකොට ආයේ මචං තියෙන්නේ ඒකේ ඉතින් yes or no ඒ වගේ ප්‍රශ්න ටිකකුත් වෙනවා. ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒවට අපි මේ මහා ලොකුට කම්ප්ලිකේටඩ් කරගෙන අරවා මේවා කියන්නේ නැතුව yes or no කියවනම් ඉවරයි. එහෙම ප්‍රශ්න ටිකකුත් තියෙනවා. ඉතින් ඔය ප්‍රශ්න ටික තමයි අහන්නේ. මේ සාමාන්‍ය 20ක් 25ක් විතර අහනවා. මේ මතක ටික තමයි ඔය අහපු මතක ඒ වගේ ටිකක් තමයි ඔය දැන් මේ දාන්නේ. ඉතින් එතනට යනකොට කොණ්ඩ පොඩ්ඩක් කොටර ගවලා රැවුල ෂේප් කරලා ගියා නම් ඉතින් මහා ලොකුට මේවා බලන්න ඒවා නම් මේ අනේක ලස්සනට පිළිවෙලට යන්න මේ දැන් මගේ පැත්තෙන් නම් තියෙන්නේ මම දැන් බෙයා හවුස් මේ පැත්තනේ තියෙන්නේ. ඉතින් මේක ඔයාලගේ ඒ විදිය අනුව දාලා මේවා කරලා හදාගන්න එක. ඒ කියන්නේ ඔයාලා මැනුෆැක්චරින් කරනවා නම් ඒකේ මොනවද සම්බන්ධවද කරන්න. දැන් මම ඉන්නේ බෙයා හවුස් එකේ මම ඇසිස්ටන්ට් විදියට ඉන්නේ. ඉතින් ඒ වගේ ඔයාලගේ පැත්තෙන් තියෙන මේ පාත් දාගෙන ඒවට ඕන විදියට හදාගන්න. හරි. ඉතින් මේ අපි බලමු කොහොමද ඉන්ටර්විව් එක යන්නේ කොහොමද ගියේ කියලා. ඉතින් මුලින්ම සමහරුන්ගෙන් මේක අහලා තිබ්බා tell me about yourself කියලා. ඒක මගෙනුත් ඇහුවා. සමහරුන්ගෙන් අහලා තිබ්බේ නැහැ. කෙලින්ම ප්‍රශ්නෙටම එක්ස්පීරියන්ස් එක මේ විස්තර කරන්න කියලා තමයි සමහරුන්ගෙන් ගොඩක් අහලා තිබ්බේ. ඉස්සෙල්ලාම සමහරුන්ගෙන් අහලා තිබ්බා ඇයි ඉස්සෙල්ලාම ඉස්රායිල් යන්නේ? ඇයි ඉස්රායිල් යන්නේ? එහෙම. ඒ කියන්නේ එක්කෙනෙක් දැන් අපි දන්නේ නැහැ. 7 දෙනාගෙන් හවත් 7 විදියක් අහන්න. මොකද මේ සර්ලා මැඩම්ලා 7 දෙනෙක් ඉන්නේ. එතකොට ඒ අහන 7 විදියක් තමයි අහන්නේ. මට කියන්න බෑ දැන් මේ මටත් දෙන අත්දැකීම තමයි මේ දාන්නේ. එන්නේ ඒ වගේ අර එහෙම අත්දැකීමක් තමයි දාන්නේ. නැතුව මේ අරයට මෙහෙමයි මෙයාට මෙහෙමයි කියලා දන්නේ එයාට. උන් කියන කතන්දරත් එක්ක කතා කරලා ඒ කොල්ලෝ කියන දේවලුත් එක්ක තමයි ඔය අහපු දේවල් ඇහුණු දේවල් විදියට තමයි ඔය දාලා තියෙන්නේ. ඉතින් කෙලින්ම දැන් tell me about yourself කිව්වම good morning sir හරි madam හරි. ඊට පස්සේ නම කිව්වා. ඊට පස්සේ I'm from Kandy හරි ශ්‍රී ලංකා හරි. එහෙම ගැටලුවක් නෑ ඒක නම්. ඊට පස්සේ ඉවරලා දැන් කියන්න ඕනේ responsibilities ටික මොනවද දැන් කරන්න. I am hard working responsible and fast learner. හරිද? ඊට පස්සේ ඉවරලා I have 5 years experience හරි. මේ තියෙන experience ගාන අවුරුදු ගාන දාලා දැන් මගේ තියෙන්නේ warehouse and store operations කියලා. ඉතින් එහෙම කියලා දැම්මා. ඊට පස්සේ දාලා මේක සරලව කියන්න මහා ලොකුවට මේ ලොකු දේවල් කියන්න එපා. මට අම්මා ඉන්නවා, තව තාත්තා ඉන්නවා, තාත්තලාගේ අම්මගේ කට පැත්තෙන් මෙහෙමයි, තව මල්ලිලා ඉන්නවා, මල්ලි ඉගෙන ගන්න. ඒව වැඩක් නැහැ ඒ කට්ටියට. ඒ කට්ටියට මොනවද බලන්නේ අපි දැන් බලන්නේ මොනවද අපේ දැන් යන පැත්ත තියෙනවනේ. ඒ පැත්තෙන් අදාළ ටික විතරක් කියන්න. එච්චරයි සරලයි ඉවරයි. කියන්න එපා මේ මට මෙතන වයස කියන්න 20 වයස ඔයාලා තියෙනවා නම් I'm 27 years old 28 40 එහෙම බල්ලෙරලා වයස දාන්න. මට ඒක අමතකුණා දාන්න. ඉතින් මේ ආයේ මේ බොරුවට දේවල් කියන්න එපා. මල්ලි ඉන්නවා මේ අය ඉගෙන ගන්නවා. ඒ දේවල් ඒ කට්ටියට අදාළ නැහැ. ඒ කට්ටියට අදාළ වෙන්නේ අපේ ජොබ් එක පැත්තෙන් මොනවද, මගේ පැත්තෙන් මොනවද, කම්පැනි පැත්තෙන් කම්පැනිට කරන්න පුළුවන් මොනවද, ඒව අදාළ. එයාලට ඒව විතරයි වැදගත්. අනිත් දේවල් එයාලට වැදගත් නැහැ. ඉතින් මේ කියලා දාන්න. ඊට I have 5 years experience in warehouse and store operations. I am willing to learn manufacturing work and always follow safety rules. එච්චරයි. සරලයිනේ. එතනින් ඉවරයි. tell me about self ඉවරයි. හරි. එතකොට එයා දැනගන්න හරි.
ඉන්න බලන්න ඊළඟට අහමු එහෙම ප්‍රශ්න කියලා ඉවරලා එයා පොඩි ප්‍රශ්න අහනවා ඉතින් ඊට පස්සේ දැන් අහනවා why do you want to work in Israel අයියෝ ඉස්රායෙල් work කරන්න එතකොට කෙලින්ම කියන්න ඕනේ සරල උත්තර තියෙන්නේ I want to gain international experience ඒ කියන්නේ මට ඕනේ මේ සාමාන්‍යයෙන් ඉන්ටර්නැෂනල් කියන්නේ මේ sorry මට ඒක සිංහලෙන් කියන එකත් අමතකයි මචං මේ රට එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනේ කියලා කියන්නේ හරිද විදේශීය එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනේ අත්දැකීමක් ගන්න ඕනේ සහ improve my skills and support my family ඒ කියන්නේ මගේ තියෙන මේ දක්ෂතාවය මේ පදයකට කියන්නේ මචං සිංහලත් අමතකයි දැන් improve my skills කියන්නේ මගේ තියෙන දක්ෂතාවය වැඩි දියුණු කරගන්න සහ මේ ෆැමිලි එකට සපෝට් කරන්න මේ උදව් කරන්න බලාගෙන තමයි මම මේ ඊශ්‍රායල් යන්නේ. හරිද? ඔය පිළිවෙලට අහන්නේ එක විදිහට අහන්න මේ අහපු පිළිවෙල කියන්න මට. ඊට පස්සේ මචං අහනවා why do you want to work in manufacturing? හරිද? why do you want to work in manufacturing එතකොට මචං ඒකේ දෙන්න සරල උත්තරේ තමයි මචං I enjoy practical work I like learning new skills and working in a team හරිද තේරුණාද I enjoy practical work and I like learning new skills and working team හරිද ඒ වගේ සරල උත්තරයක් හදාගන්න ඕනේ සාමාන්‍ය මොනවා හරි දෙයක් කරනවා ඔයාලට දැන් මේක තේරුන්නේ නැහැ කියනවා ඒතකොට කෙලින්ම කියන්නේ මේ තේරුන්නේ නැහැ කියන්නේ ප්‍රශ්නේ අහපු විදිහ හරි ඇහුන්නේ නැත්නම් හරි දැන් ආයෙ චකිතයක් තියෙනවනම් උත්තරේ හිතා ගන්න හරි ඔයා හිතින් හිතන ගම මේ sorry sir හරි madam හරි කිව්වම එයා ආපහු කියනවා ආයෙ වෙන මොකක් කියන්න ඕනේ නැහැ ආයෙ can you repeat එහෙම මොකුත් අහන්න ඕනේ නැහැ sorry sir කියලා කිව්වම ආපහු මේ එයා ප්‍රශ්නේ කියනවා පාරක් නෙමෙයි දෙපාරක් විතර කියනවා. ඉතින් එහෙම මරාගෙන ගන්න නැහැ ඉතින්. ඒ වගේ එතකොට ඔයාලට උත්තරේ හිතන ගමන් එහෙම මැච් එකක් ගහගන්න පුළුවන්. මම මේක එහෙම තමයි ඔයාලට කිව්වේ. ඊට පස්සේ මචං අහනවා what are you strength? ඒ කියන්නේ ඔයාගේ ශක්තියන් මොනවද? එහෙම අහනවා. ඔයාගේ ශක්තියන් මොනවද? දැන් කම්පැනි එකට නේ අපි යන්නේ. අපි හයර් කරන්නේ කම්පැනි එකට. ඒතකොට ඔයාගේ ශක්තියන් මොනවද? එතකොට කියන්න ඕනේ I am hard working honest and punctual and fast learner නැත්නම් I am hard working honest and fast learner ඔය තුන ඇති මේ නැත්නම් ඊට සමහරලාට එහෙම කරලා ඉවරලා වචනකින් හරි කරලා ඊට පස්සේ ඒකේ මීනින් එක කියනවා ඒ වගේ දේවල් තියෙන නිසා I am hard working මේක අයින් කරමුකෝ අපි I am hard working honest and fast learner ඒ ටික කිව්වහම ඇති ආය මේ අපි සංකීර්ණ කරගන්න ඕනේ බොරුවට ඊට පස්සේ can you work under pressure ඒ කියන්නේ පීඩනය යටතේ ඔයාලට වැඩ කරන්න පුළුවන්ද අනිවාර්යෙන් yes කියන්න yes කියලා yes I can කිව්වත් ඇති සාමාන්‍යයෙන් අර විදිහට කිව්වම එයා අපි ලියන ඒවා මචං ඔක්කොම මේ අපි කියන ඒවා එයා ලියා ගන්නවා එතකොට එයා ඒක FIBA එකට මං හිතන්නේ ආපහු report කරලා එහෙන් කරලා පෙන්නලා තමයි ඔය අපි lottery pass වෙන ඒවා ඒ ප්‍රශ්න කතන්දර සේරටම යන්නේ. ඉතින් මේ ඒකෙදි yes I can කියලා තියන්නත් පුළුවන්. yes I can work well yes I can under pressure under pressure and work well කියන්නත් පුළුවන්. නැත්නම් yes I can work under pressure and safety focused එහෙම කියන්නත් පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. ওই දෙකෙන් කැමති එකක් කියන්න. yes I can කියලා සරලව කියලා පුළුවන් අහන්න. ඒ කියන්නේ ඔයාලට මොකුත්ම ඒ කියන්නේ දැන් මාර අමාරුවෙන් ගැට ගහගෙන යනවා නම් yes I can කියලා විතරක් කියන්න. yes I can work under pressure කියලා විතරක් කියන්න. හරිද? සාමාන්‍යයෙන් කියන්න පුළුවන් නම් yes I can any under pressure work well and safety focus කියලා කිව්වත් ඇති ගැටලුවක් නැහැ එහෙම.
ඊට පස්සේ යනවා can you work overtime? ඔයාට overtime වැඩ කරන්න පුළුවන්. එතකොට කියන්නේ yes I can work overtime whenever if needed. Yes I can work overtime whenever needed. ඒ කියන්නේ ඒකම තමයි if needed කියන්නේත් ඒකමයි. ඒ කියන්නේ අවශ්‍ය නම් මේ පුළුවන් මේ overtime වැඩ කරන්න එහෙම කියලා තමයි කියන්නේ. මේ whenever බයින if needed කියලා හරි දාන්න. එතකොට yes I can work overtime whenever needed. It was can you work night shift? ඒකටත් yes I can. Yes I can work any shift. night shift නෙමෙයි ඕන shift එකක් කරන්න පුළුවන් කියන එක හැම වෙලේම කියන්නේ. ඔයාට බෑ කියන එක නෙමෙයි හැම වෙලේම ඔයාට අර මෙහෙම දැන් කියනකොටත් පාඩම් කරා වගේ yes I can එහෙම නෙමෙයි සාමාන්‍යයෙන් normally කියලා දාන්න yes I can එහෙම ඒ වගේ කියලා දාන්න. මේ කියන්නේ ඉන්නේ ඒක ටක් ගාලා බට ගාලා දීලා දාන්න. එතකොට දන්නවා. එතකොට සාමාන්‍ය පැය භාගකින් වගේ ඉවරත් කරනවා. ඉතින් තව කී දෙනෙක් ඉන්නවද ගන්න? ඉතින් ඒ වගේ මචං ඊට පස්සේ අහනවා can you stand for long hours? ඒ කියන්නේ කොහොමද හිටගෙන ඉන්න පුළුවන්ද පැය ගාණක් කියලා. එතකොට yes I can stand work for long hours. සරල ප්‍රශ්න ටිකක් තියෙනවා. ඊට පස්සේ can you lift heavy items? ඒ කියන්නේ මේ ඒකට මේක කරන්න පුළුවන්ද lift කරන්න පුළුවන්ද මේ බර මේ තියෙන items කියලා අහන්නේ. එතකොට yes I can safety lift heavy materials. පොඩි සරල විදියට කියලා දාන්න තියෙනවා. ඊට පස්සේ මේක what is PPE කියන්නේ. එතකොට කියන්න තියෙන්නේ PPE means personal protective equipment. එතකොට ඒකට අදාළ include වෙන්නේ මොනවද? It includes හරි නැත්නම් helmets, gloves, safety shoes and safety glasses කියලා කිව්වත් ඇති. It includes කියලා මේ දාලා පුළුවන් නම් මෙතනින් include කියලා දාලා include මෙතන equipment it's කියලා දෙනවා සර්. PPE means personal protective equipment is helmets, gloves, safety shoes and safety glasses කියලා දැම්ම නම් හරියි. එච්චරයි. ඒක කියන්නේ ඒක අහලම නැහැ මම හිතන්නේ ගන්න මම නම් ඇහුවා. Why is safety important? ඇයි ආරක්ෂාව වැදගත් වෙන්නේ කියලා අහන්නේ. එතකොට දාන්න ඕන safety protects workers and prevents accident. ආරක්ෂාව වටින්නේ වැඩ කරද්දී ඇක්සිඩන්ට් වෙනවා. ඉතින් ඒකට ආරක්ෂා වෙලා ඉන්න එක වටිනවා කියලා තමයි කියන්නේ. වගේ සරල ටිකක් තමයි අහන්නේ. ඉතින් පොඩි දේවල් ටිකක් අහනවා. ඉතින් ඒක අපි ගල්පගෙන yes or no කියන දේවල් වලට yes or no ම කියලා දාන්න. ඒවට ඇඩ් කරන්න යන්න එපා. සාමාන්‍ය දැනුම තියෙන කෙනෙක් නම් ගැටලුවක් නැහැ එහෙම කිව්වට. එතකොට මොකද එහෙමද අපි yes or no කියනකොට වැඩිය තව වාක්‍යයක් දෙයක් හරි කියනකොට අරගේ එයා ලියා ගන්නවනේ. එතකොට වෙන්නේ අපිට දැන් තියෙන chance එක දැන් අපිට ඉංග්‍රීසි හිතමුකෝ මම දන්නේ නැහැ මාකින් ස්කීම් එක කොහොමද හැදෙන්නේ කියලා. ඉතින් දන්නේ නැති දෙයක් මට කියන්න බෑ. එතකොට එතනින් නම් අපි මචං සාමාන්‍යයෙන් yes කියනකොට වැඩි yes I can කියලා දාලා ඔය විස්තරේ දානකොට එයාලා හිතනවා හරි. එතකොට දැන් අපිට ලකුණු සාමාන්‍යයෙන් 60 50ක් ගන්න කෙනාට කොහොමත් 60 70ක් හම්බ වෙනවා. එතකොට මෙයාගේ ඉංග්‍රීසි good කියන එක වදිනවා. හරිද? ඊළඟට මචං what will you do if you see an unsafe situation? ඒ කියන්නේ මොනවා හරි manufacturing එකක් යන අතරතුර unsafe situation එක කියන්නේ කිසිම ආරක්ෂාවක් නැතුව යන මාකර සීන් එකක් වුණොත් මොකද්ද කරන්න කියලා තමයි අහන්නේ. එතකොට කියනවා I will stop work if necessary and report it to
my supervisor. ඒ කියන්නේ මේක වැඩේ නතර කරලා කෙලින්ම ගිහිල්ලා report කරනවා මේ මගේ supervisorට. එච්චර. සරලයි පහසුයි. ඊට පස්සේ තියෙනවා මචං can you follow instruction? දීලා තියෙන instruction follow කරනවද company ඇතුලේ? Yes, I always follow instruction carefully. මම හැම වෙලේම ඒක මේ instruction වලට වැඩ කරනවා හරි පරිස්සමින්. සරලයි මචං. බය වෙන්න එපා. හැමලෙම බය වෙන්න එපා. confidence තියාගන්න match එක ගහගන්න පුළුවන්. බැරි වෙන්නේ නැහැ. හොඳ ගේමක් ගහන්න පුළුවන් අපේ උන්ට. අපේ උන් වැඩ අනිත් එක ලංකාවේ උන් ගැන සුප්‍රීම කොල්ලෝ ටික. උන් ලංකාවේම හොයන්නේ එකයි මේකේ match එක ගහගන්න වැඩේ කරගන්න. මේ බැරි වෙන්නේ නැහැ මචං උඹලට. පුළුවන් කොහොම හරි මේ ගේම ගහමු. මේ උපරිම මැච් එක ගාවන් සරලව කියනවා. මේක තමයි මේකේ තියෙන ගේම. හරිද? එක විදියට අහනවා එක කට්ටිය ඌ ප්‍රශ්න අහනවා. හැබැයි පුංචි උත්තරයක් තියෙන්නේ ඒකේ. වටෙන් ගිහිල්ලා චූටි උත්තරයක්. yes I can කියන එක ගන්න මචං අහනවා සෑහෙන වෙලාවක. හරිද? හැබැයි හොඳ මිනිස්සුත් ඉන්න දැන් මම අපිට හම්බුනේ. ඒ වගේ සරල ප්‍රශ්න සරල කියන්නේ අහනවා. ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් ද? එයා බලන්නේ ඒකයි. යත් එක්ක කතා කරගෙන කමියුනිකේට් කරගන්න පුළුවන්. මොකද අපිට ඊශ්‍රායල් ගිහිල්ලා කතා කරන්න බෑනේ සිංහලෙන්. ඉංග්‍රීසියෙන්ම කතා කරන්න. ඒ වගේ තමයි. ඊට පස්සේ අහනවා මචං can you work in team? Yes, I enjoy working with others and helping my teams. මම වැඩ කරන විනෝදෙන් කට්ටියත් එක්ක සහ මම මේ උදව් කරගෙන මගේ ටීම් එකත් එක්ක වැඩ කරගෙන යන ගෝල් එක achieve කරනවා. ඊට පස්සේ what would you do if you made mistakes? mistake එකක් වුණොත් කොහොමද මොකද කරන්නේ? එතකොට කරන්නේ mistake එකක් වුණොත් මොකද කරන්නේ? I would inform my supervisor. මම කෙලින්ම කතා කරලා කියනවා supervisorට correct the mistakes and learn from it. හරිද? supervisor කතා කරලා වැරද්ද හදාගෙන ඒක ඉගෙනගෙන ඉස්සරහට යනවා. තේරුණා? හරි සරලයි. Do you have manufacturing experience? දැන් මේකේ ඔයාගේ එක දාගන්න දැන් මේක මගේ එක මම දාලා තින්නේ. ඉතින් දැන් ඔයා එතන තියනවා නම් I have warehouse and store experience. I have වසර ගණන් තියෙනවා නම් දාන්න I have 5 years experience. දැන් මගේ තියෙනවා 5. එතකොට I have 5 years experience warehouse and store experience. I have 5 years experience as a general helper. දැන් මගේ හිටියේ general helper. ඊට පස්සේ මම දැන් ප්‍රොමෝට් වෙලා තියෙනවා මචං මේ warehouse assistant. ඉතින් ඒක දාන්න ඕනේ. ඉතින් කම්පැනි ඒ කියන්නේ ඒක නම් ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් වචන කියන්න පුළුවන්. දැන් මට කියනෝනේ කියන්න තියෙන්නේ I have 5 years experience in warehouse and store. I am fast learner and ready to work in manufacturing. එහෙම තමයි මම කිව්වේ. මොකද මට දැන් manufacturing ගැන සාමාන්‍යයෙන් මම ඉන්න පැත්තේ මචං manufacturing වෙන්නේ නැහැ. මට ඉන්න items ටික තමයි මම good received එතකොට checking quantities ඔයගේ වැඩ ටිකක් තමයි මට දැන් තියෙන්නේ. ඉතින් එතකොට මචං GRN checks අරවා මේවා ඒ වගේ වැඩ තමයි තියෙන්නේ. ඉතින් අර දැන් මම අවුරුදු ප්‍රොමෝට් වෙලා දැන් අවුරුද්දක් තමයි වෙන්නේ. ඊට කලින් අවුරුදු 4ක් මචං මගේ තිබ්බේ ජෙනරල් හෙල්පර් කියන එක තමයි. ඉතින් එතකොට දැන් මට ඩිරෙක්ට් මැනුෆැක්චරින් එකක් නැහැනේ. ඔයාලට ඩිරෙක්ට් නැත්නම් ඔයාලා ඩිරෙක්ට් තියනවා කියලා කියන්න එපා. බොරු කියන්න එපා එතන. ඔයාලට තියෙන අදාළේ පැත්තෙන් කරපු රාජකාරිය විතරක් කියන්න. එතකොට I am fast learner and ready to work in manufacturing කිව්වහම එයාලා හරි දන්නවා. එතකොට මෙයා හරි. මෙයා මේ පැත්ත තමයි ඉඳලා දෙන්නේ. එතකොට warehouse පැත්තේ ඉඳලා දෙන්නේ ගැටලුවක් නැහැ. කම්පැනි වල warehouse උනේ. එතකොට මෙයාට ඉගෙනගෙන වැඩේ මේ මැනුෆැක්චරර් පැත්තට යන්න පුළුවන් කියන එක එයාලා එතකොට තේරුම් ගන්නවා. අන්න බොරු කොයි වෙලාවකවත් බොරු කියන්න එපා මචං. හැම වෙලේම මේ ඇත්තම කියන්න. එතකොට ඒ කට්ටියට ඔයාලගෙන් ට්‍රස්ට් එකක් එනවා. එතකොට ගැටලුවක් නැහැ. ඊට පස්සේ මචං why should we hire? මේක ගොඩක් කට්ටියන් අහලා තිබ්බා. අහනවා
ඇයි ඔයාව අපි හයර් කරන්න කියලා. එතකොට අනිවාර්යෙන් කියන්න ඕන because I am hard working, responsible and willing to learn. හරිද? because I am hard working. මම මහන්සි වෙලා වැඩ කරනවා, වගකීම් සහිතව වැඩ කරනවා සහ ටක් ගාලා මට දෙයක් ඉගෙන ගන්න පුළුවන් කියන එක අනිවාර්යෙන් කියන්න ඕන. පොඩි දෙයක් තියෙන්නේ වචන 3යිනේ. because I am hard working, responsible and willing to learn. ඔය ටික කිව්වනම් ඉවරයි. ඊට පස්සේ මචං why do you see yourself in 5 years? where do you see yourself in 5 years? අවුරුදු 5 තුලට මොකද වෙන්නේ? ඉතින් I hope to become an experienced and skilled employee. ඒ කියන්නේ මම බලාපොරොත්තු වෙනවා හොඳ අත්දැකීම් බහුල හොඳ ස්කිල් එකක් තියෙන මේ සේවකෙක් වෙන්න, හොඳට වැඩ කරන සේවකෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ are you physically fit? Yes, I am physically fit and ready to factory work. Ready for factory work කියලා කිව්වනම් දැන් ඉවරයි. ඊට පස්සේ ඉවරලා ගොඩක්ම ආයන්නේ do you have any questions for us? ඒ කියන්නේ දැන් ඔය දැන් ප්‍රශ්න ටික දැන් ඉවරයි. දැන් අහලා ඉවරයි ඔක්කොම. දැන් අහන්නේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද ඔයාලට දැනගන්න? මෙහෙමයි කියලා. ප්‍රශ්නයක් තියෙනවා නම් do you have any questions? sorry yes කියන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. no madam හරි yes හරි. ඊට පස්සේ ඉවරලා දාන්න මේ thank you for this opportunity. no ma'am hari gela, sir hari gela. Thank you for this opportunity. I look forward to working with your company. චරයි සරලයි. හරිද? එතනින් ටික අහලා ඉවරයි. නැත්නම් නෝ කියලා නිකන් ඉන්න. මේක කියන්න බැයි නම් thank you for this මේ ටික කියන්නම් බැයි නම් මේ no ma'am thank you කියලා කියන්න. එච්චරයි. ආය opportunity ඕනෙත් නැහැ, මොකුත් ඕනෙත් නැහැ, මේව ඕනෙත් නැහැ. no thank you ma'am කිව්වනම් thank you, no thank you sir කිව්වනම් ඉවරයි. ඉතින් දැන් මේකේ ඉන්ටර්වියු එකේ ටිප්ස් ටික කියන්නේ ඉතින් මෙහෙම කතා කරනකොට හරියට ක්ලියර් කතා කරන්න, හිමියට කතා කරන්න, කලබලෙන් කතා කරන්න එපා, පාඩම් කරා වගේ කතා කරන්න එපා. sorry. ඊට පස්සේ අනිවාර්යෙන් මේ හැම වෙලේම මේන්ටේන් කරන් යන්න අයි කන්ටැක්ට් එක මේ එයාගේ මූණ දිහා බලලා ඇස් දෙක දිහා බලලා කතා කරන්න. මෙහෙම බිම් බලලා කරලා බය වෙලා වගේ ආයෙ වෙවුලන්න ඒව එපා. හිටෙන් අයි කන්ටැක්ට් එක තියාගෙන කතා කරන්න. හැම වෙලේම hina වෙලා ඉන්න, smile confidently hina වෙලා ඉන්න. හැම වෙලේම ඔයා මතක තියාගන්න ඔයාගේ උත්තරේ කෙටි කරන්න. එයාට තේරුම් ගැනීමේ පාසුවටයි ඔයාගේ තේරුම් ගැනීමේ පාසුවටයි. එයා කොච්චර අරෙන් මේ වටෙන් ඇවිල්ලා කතා කරත් ඔයාගේ තියෙන මැච් එක ගාගෙන ඔයා උත්තර කෙටි උත්තර දීගෙන ඊට පස්සේ හැම වෙලේම සේෆ්ටි මේ දේවල් ගැන අහනවා. ඉතින් ඒවා ෆලෝ කරන්න, ඒවා මේව කරන්න. ඊට පස්සේ වරලා මේ ඉන්ටර්විව් එකට තෑන්ක් කරන්න. මේ ඉතින් එතන ඉවරයි. ඊට පස්සේ වරලා ඉතින් ඒ වෙලේ පාස් ද ෆේල් ද කියන්න අපි දන්නේ නැහැ මචං. මේක ඉතින් මේ අපි කරා එච්චරයි. තව ඉතින් ඇතුලෙන් කොහොම වෙයිද මචං, යන්න පුළුවන් වේද බැරි වේද, ඒවා ඉතින් අපි කිසි දෙයක් දන්නේ නැහැ. ඉතින් ඔය කරන දේ හරියට මචං කරගනින්. අපි දන්නේ නැහැ මොනවා වේද කින්ද මන්ද, ඔය කිසිම විස්තරයක් දන්නේ නැහැ මචං. මේ හරි ගියොත් හරි ගියා, නැති වුණොත් එච්චරයි. මේ වගේ ඉතින් බලනවා වැඩි මේවා මචං. G2G program නේ, ගවර්න්මන්ට් ඉඳලා මේ ප්‍රශ්න ගොඩයි. ඉතින් ප්‍රයිවට් ගියා නම් ඔය මොකුත් නැහැ. ඉතින් ප්‍රයිවට් යන මිනිස්සුන් සල්ලි තිබ්බනම් ප්‍රයිවට් යන්නේ නැහනේ. ප්‍රයිවට් යන ක්‍රමයක් නැති හින්දානේ මිනිස්සු ගොඩක් මේ රජය තෝරන් ඉන්නේ. මේ නෑ සල්ලි තියෙන උනුත් එනවා, නැත්තේ නෑ. සල්ලි තියෙන එනවා, කොරියන් ගියපු කට්ටිය එනවා, නැත්තේ නෑ. කියන්නේ ඉන්ටර්වියුස් වලට ඔය මුල් ටිකේ අපි ගියපු ඉන්ටර්වියුස් වලට එම කෙලිම ප්‍රීමියර් වලින් ප්‍රාඩෝ වලින් ඇවිල්ලා බැස්සේ කට්ටිය. හරිද? සල්ලි තියෙන කට්ටිය එනවා, නැත්තේ නෑ. ඒ කොරියන් ගිහිල්ලා ඒ අවුරුදු 5 ඉඳලා ඇවිල්ලා
දැන් ආයේ කොහේ හරි යන්න රටකට යන්න try කරන කට්ටිය එනවා. ඒ කට්ටිය ස්කිල් පැත්තෙන් ගොඩක් තියෙන කට්ටිය. ඉතින් ඒ කට්ටිය ගැටලුවක් නැහැ ඉතින්. මොකද මේ නිකන් ආදල් එකට යන කට්ටිය නෙමෙයි. ඉතින් ඒ කට්ටිය වැඩ කරලා ඒ කට්ටියට එක්ස්පීරියන්ස් තියෙනවා. හැම පැත්තෙම දැනුම තියෙනවා. ගැටලුවක් නැහැ ඉතින්. කොහොමත් අපි වැඩට මේ කම්පැනි එකට ගන්න නිකන් ආතල් ගන්න නෙමෙයිනේ. අපිව දාමලා මරවලා වැඩ කරන්න තමයි හැම කම්පැනි එකෙම පරමාර්ථය. පැහැදිලිද? අපේ හැම කම්පැනි එකම මචං පරමාර්ථය ඒකයි. අපෙන් මේ අපිව ලක්ෂ 10ක් 12ක් පඩි දීලා ඉවරලා නිකන් ආතල් ගන්න හේගෙන්නන්නේ. වැඩ කරන්න ඕන. වැඩ කරන්න ඕන මචං මේ ඉතින් ඒකයි ඔය බලන්නේ. ඉතින් ඒ ගැටලුවක් නැහැ. ඉතින් මේ කවුරුණත් වුණොත් එහෙමයි නැත්නම් එහෙමයි. මේ කට්ටිය ගේම ගහගන්න ඉතින් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. සමහරට ලොටරි දායි, සමහර ලොටරි දාන්න හම්බෙන්නේ නැති වෙයි, සමහර විට ලොටරි දාන්න කලින් මේ කට්ටිය හැලෙයි, සමහර විට ලොටරි දැම්මට පස්සේ තව කට්ටියක් හැලෙයි, සමහරු මෙඩිකල් එක දැම්මට පස්සේ තව කට්ටියක් හැලෙයි. මේ මම නෙගටිව් දේවල් නෙමෙයි කියන්නේ මචං. මේකේ ඇතුලේ වෙන දේවල් මම මේ කියන්නේ. හරිද? ඔයාලා වීඩියෝ එක අන්තිමට වෙනවා නම් බලන්න. මේ මං කියන්නේ මචං මේකේ වෙන දේවල්. එතකොට ඉතින් එහෙම දේවල් එනවා. ඉතින් තව කීයක් හැලෙන්න ඉන්නවා. දැන් අපිට හම්බුන නම්බර්ස් එහෙම මුලින් ඒ හම්බුන නම්බර්ස් උත් එක්ක පස්සට බලනකොට මචං කොච්චරක් හැල්ලද කියලා ඒක අපිටම තේරෙනවා. අපිට දීපු නම්බරේ අපි දැන් ඉන්න නම්බරේ ඒකත් එක ගන්නකොට මචං කොයි කී දෙනෙක් ඒ අතරතුර හැල්ලද කියලා ඒක ඔයාලට ඒක ඔළුවෙන් බලා ගන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් ඒ වගේ තමයි මචං මේක මේ ඉතින් අපිට 100ක් ෂුවර් ගන්න බෑ. ඔයාලා ජොබ් දාලා මචං අයින් වෙලා එහෙම එපා. අවසාන වෙනකම් මේකේ බලන්න හම්බුනොත් යන්න නැත්නම් ඉතින් ආයෙ පාරක් මේ try කරන්න ඉතින්. මම ආයෙ හිතුනොත් තමයි try කරන්නේ. ආයෙ මොකක් හරි සීන් එකක් කළා මොකක් හරි කේස් එකක් ගිහලා මේක වැදුන්නේ නැත්නම් ආයෙ එකපාරක් try කරලා බලනවා. ඒ පාර වැදුනොත් එහෙමයි නැත්නම් එහෙමයි කරන ජොබ් එක කරගෙන ඉන්නවා. ඉතින් එච්චරයි. වෙන තැන් වලින් යන්නත් බෑ මචං. අපි දන්නේ නැහැ මොනවද තත්ත්වයක් වේද කියලා. ගවර්න්මන්ට් එක හරහා යන එකේ අපේ පැත්තෙන් අපිට වාසි ගොඩක් තියෙනවා මචං. ඒක පැත්තකින් අපිට යන එක්ස්පෙන්සස් එක ගාන අඩුයි. අනිත් පැත්තෙන් අපිට ආරක්ෂාවක් තියෙනවා. ඉතින් ඒ දේවල් තියෙනවා. මේ හරි මචං හරි. ඉතින් ඔය ටික තමයි කියන්න දෙන්නේ. ආයෙ මොන හරි අප්ඩේට් එකක් තිබ්බොත් දාන්න. බොරු අප්ඩේට් දාන්න බෑ මචං. දාන්න මම කට්ටියනුත් අහලා බලලා තමයි ඔය ගියපු කට්ටිය ආරම මේවා කියන ඒවා ඔක්කොම අහලා කරලා බලලා තමයි මචං ඔය මේ දාන්නේ. නැතුව මේ ආවට ගියට දාන්න නැහැ. එහෙනම් ඔයාලා පොඩ්ඩක් ඉන්න මේ ගැම්මෙන් ඉන්න වැටි කරගෙන නා කොලාටම ජයවා. දුස්සන්නයි දෙවියටයි අල්ල දෙවියටයි හැමෝගෙම ආරක්ෂාවයි මේක කරගෙන ඔක්කොම ඵලයල්ලා මෙහෙ ඉන්න එපා. එකෙක්වත් උඹලා ඔක්කොම ඵලයල්ලා මේ රට එන කොල්ල ජයවා. ආදරේ හැමෝටම.